හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අදත් අපි මාකට් එක චුට්ටක් ඇනලයිස් කරලා බලමු. මේ මාකට් එක ගැන ටිකක් බලන්න තියෙනවා. රිවර්සල් වෙනවා වගේ පේනවා මාකට් එක. අපි එන්න චුට්ටක් මාකට් එක ගැන බලලා ඊළඟ ඔපචුනිටිස් මොනවද කියලා බලමු. රයිට්. ඉතින් අපි බලමු ඉස්සෙල්ලාම බිට්කොයින් එක. බිට්කොයින් එක ඔයාලට පේනවා ඇති මම කතා කරපු ලෙවල්ස් වලින්ම රයිට්. කතා කරපු ලෙවල්ස් වලින්ම මාකට් එක රිවර්ස් වෙනවා රයිට්. ඉතින් මගේ දැනට තියෙන අයිඩියා එක තමයි මාකට් එක මේ වගේ ලෙවල් එකකට එයි කියන 113 115 වගේ ලෙවල් එකකට එයි කියන එක තමයි මගේ දැනට තියෙන අයිඩියා එක. මේක මෙහෙම බල්කි කැන්ඩල් වලින් ඩ්‍රොප් වුණොත් නම් මම මේ හරියෙන් අනිවාර්යෙන් ට්‍රේඩ් එකකට කන්සිඩර් කරනවා. මේ හැබැයි මේ තියෙන රෙඩ් ලයින් එක බ්‍රේක් වුණොත් නම් මේක මේ ගොඩක් ස්ට්‍රෝං රෙසිස්ටන්ට් එකක් විදිහට වැඩ කරනවා. මුල ඉඳලම එන ලයින් එකක් මේක. රයිට්. ඉතින් ඔයාලට පොඩි කරලා පෙන්නුත් මේ ගොඩක් පල්ලෙහා ඉඳලා එන ලෙවල් එක ලයින් එක. ඉතින් මේ මගේ අයිඩියා එක ඇවිල්ලා මේ රෙසිස්ටන්ට් ලයින් එක බ්‍රේක් කරොත් මාකට් එක ගොඩක් පල්ලෙහාට ඩ්‍රොප් වෙන්න තියෙන සම්භාවිතාවය වැඩි. රයිට්. ඒකට හේතුව ඔයාලා දන්නවා ඇති දැනට US ඉකොනොමි එකත් පොඩ්ඩක් බ්‍රේක් වෙලා තියෙනවා ඔයාලා දන්නවනේ. ඉතින් ඒකත් එක්ක තව දෙයක් තමයි ඔයාලා බලන්න මේ S&P 500 chart එකත් පොඩ්ඩක් මේක එක දිගටම අප් වෙනවා රයිට්. ඉතින් මේ වගේ ඒවා මාකට් එකට එච්චර හොඳ නැහැ. මෙහිම යන මාකට් එක ගොඩක් පැවැත්මක් නැහැ. ඒ කියන්නේ මේ වගේ නිකම් පුල් බැක් එකක් එන්නේ නැතුව කෙලින්ම මාකට් එක අප් වෙන එක එච්චර මේ සුබ නැහැ මාකට් එකට රයිට්. ඉතින් මම හිතනවා මේක මෙහෙම රීටෙස්ට් එකක් ඇවිල්ලා යනවනම් ගොඩාක් හෙල්ති මාකට් එකට. නැත්තම් නම් මේ මාකට් එක මේ තියෙන විදිය ගොඩාක් රිස්ක්. ඉතින් මේ මම ඔයාලට කියන්නත් හිතුවේ එන්ට්‍රීස් ගන්න එපා. ඒ කියන්නේ ඔයාලගේ පෝර්ට්ෆෝලියෝ එක එච්චර ලොකුවට නැත්තම් එන්ට්‍රීස් ගන්න try කරන්න එපා. ඒකට හේතුව මේ වෙලාවේ මාකට් එක ගොඩාක් රිස්ක් එකක තියෙන්නේ. රයිට්. ඒ කියන්නේ BTC එකත් টොප් එකේ තියෙන්නේ. එතකොට BTC එකත් টොප් එකේ තියෙන්නේ. රයිට්. ඉතින් බලන්නකො මේ කියපු රේන්ජ් වලින්මනේ මම ඔයාලට කලින් වීඩියෝ වල කියපු රේන්ජ් එකෙන්ම මාකට් එක රිජෙක්ට් වුණා. රයිට්. බලන්න. කලින් මාකට් টොප් එකටම ඇවිල්ලා අලුත් මාකට් টොප් එකක් ක්‍රියේට් කරලා තමයි මාකට් එක රිවර්සල් උනේ. රයිට්. ඉතින් මේ වගේ දේවල් කියන්නේ ඔයාලට මාකට් එක ගැන ප්‍රෙඩික්ට් කරන්න පුළුවන් වෙන්න ඕනේ. රයිට්. මාකට් එක ගැන ප්‍රෙඩික්ට් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකට හේතුව ඒ කියන්නේ ඔයාලට මේකේ දැන් මේක 4 hours වගේ දාගත්තොත් ඔයාලට පෙනෙයි මෙතන උඩ පේනවද මේ කියන්නේ මේ chart එක දිහා බැලුවහම මේකේ අර ස්ට්‍රෝං ගතිය අඩු වෙගෙන යනවා රයිට්. බලන්නකො මේ half circle එකක් වගේ මේක ස්ට්‍රෝං ගතිය අඩු වෙගෙන යනවා. ඉතින් එහෙම වුණාම මේ මාකට් එක රිවර්ස් වෙනවා කියන එකට අපිට ප්‍රෙඩික්ෂන් එකක් ගන්න පුළුවන්. කන්ෆර්මේෂන් එකක් විදිහට ගන්නත් පුළුවන්. අනිත් දේ තමයි මේක මාකට් টොප් එක. මාකට් টොප් එකේ මේ වගේ ඒ කියන්නේ වොලියුම් එක අඩු වෙගෙන යනවා කියලා කියන්නේ මාකට් එක රිවර්සල් වෙනවා කියන්න එක සාධකයක්. රයිට්. ඒ වගේ චූටි සියුම් කාරණා ඔයාලා ඉගෙන ගන්න ඕනේ මේ ක්‍රිප්ටෝ මාකට් එකේ ඉන්නකොට. රයිට්. අපි එතීරියම් එක ටිකක් බලමු. එතීරියම් එකේ ඔයාලට පේනවා ඇති මම බැලු හිතුවේ නම් මේ වගේ ලෙවල් එකට 5000 වගේ ලෙවල් එකට ඇවිල්ලා මාකට් එක ඩ්‍රොප් වෙයි කියලා. නමුත් ඊට කලින් මාකට් টොප් එකේදීම টොප් එකේ තියෙන ලෙවල් එකෙන්ම මාකට් එක රිවර්ස් වුණා රයිට්. ඉතින් දැන් මාකට් එකේ මම නම් ඇත්තටම මාකට් එකේ ඩ්‍රොප් එකක් තමයි බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඒ හින්දා ගොඩාක් ඒ කියන්නේ කලබල වෙලා ට්‍රේඩ්ස් වලට එන්න වෙන්න එපා. ඒ කියන්නේ මම හිතනවා BTC එක අඩුම මේ 3300 වගේ ලෙවල් එකටවත් මේක මෙහෙම ඩ්‍රොප් වෙයි කියලා. රයිට්. 3300 වගේ ලෙවල් එකටවත් ඩ්‍රොප් ඒ වගේ ඩ්‍රොප් වුණොත් නම් අනිවාර්යෙන්ම මම ලොන්ග් ට්‍රේඩ් එකක් කන්සිඩර් කරනවා මෙතන. COMP එක බලමු. COMP එකේ අපි දැනට රන් වෙන ට්‍රේඩ් එකක් තියෙනවා. ට්‍රේඩ් එක දැනට පොඩි ප්‍රොෆිට් එකක තියෙන්නේ. ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේක මේ හොඳ ඇකියුමුලේෂන් ලෙවල් එකකනේ යන්නේ. මාකට් එක හොඳ බොටම් එකක තියෙන්නේ.
මේ ඇකියුමුලේෂන් ලෙවල් එක මම හිතනවා මේක මේ මෙතන තව පොඩ්ඩක් තව දවස් 2-3ක් මේක ඇකියුමුලේෂන් එක ගිහිල්ලා අප් මොමන්ට් එකක් ගයි කියලා 49 50 වගේ රේන්ජ් එකට. මේ වගේ රේන්ජ් එකට එයි කියලා තමයි මගේ දැනට අදහස තියෙන්නේ. රයිට්. TON එක බැලුවොත් TON එකෙත් මගේ එන්ට්‍රි එකක් තියෙනවා. දැනට නෙගටිව් P&L එකක් තියෙන. නමුත් ඒකේ ඇඩ් කරන ලෙවල්ස් තියෙනවා. මේ ඇඩ් කරන ලෙවල්ස් එක්ක අපිට හොඳ පොසිෂන් එකක් බිල්ඩ් කරගන්න පුළුවන් වෙයි. රයිට්. ඊළඟට DOT එක බලමු. DOT එකේ ඇත්තටම මේ මම ඔයාලට කතා කරපු ලෙවල්ස් වලට මාකට් එක ආවරයි. බලන්නකෝ. මම කතා කරපු ලෙවල්ස් වලට මාකට් එක ආවා. මම ඔයාලට කලින් වීඩියෝ එකේ කිව්වා නේද මේ ලෙවල් එකේදී මම එන්ටර් වෙන්න කන්සිඩර් කරනවා කියලා. ඒ ලෙවල් එකට මාකට් එක ආවරයි. බලන්න. එතෙන්ටම මාකට් එක වික් කරලා තමයි ආය අප් වුනේ. රයිට්. මේ ලෙවල් එක මම ඔයාලට කතා කරා මෙතන ප්‍රීවියස් මාකට් එකේ තියෙන මේ වීක්ස් එක්ක. එතකොට ඒ තියෙන මේක හොඳ සපෝට් ලෙවල් එකක් වෙනවද ඔයාලට? මේ මෙතනින් හොඳ සපෝට් එකක් කරන් තිනවා ගොඩක් වෙලාවට මේ chart එකේ. ඉතින් ඒවත් එක්ක තමයි මම හිතුවේ මේ ලෙවල් එකට ආපුවම අලුතෙන් එන්ට්‍රි එකක් කන්සිඩර් කරන්න ඕනේ කියන එක. නමුත් අපි බලමු තව දවසක් විතර වගේ. කාට හරි ඕන නම් මෙතනින් ට්‍රේඩ් එකට එන්න වෙන්න පුළුවන්. ඇත්තටම මෙතනින් ට්‍රේඩ් එකට එන්න වෙන්න පුළුවන් කාට හරි ඕන නම්. ඊළඟට 3.6 වගේ ලෙවල් එකකින් ඇඩ් කරන්න බලාගෙන කාට හරි මේ DOT ට්‍රේඩ් එකට එන්න වෙන්න පුළුවන් මේ වගේ ලෙවල් එකකින් නැවත ඩොලර් කොස්ට් ඇවරේජ් කරන්න බලාගෙන. රයිට්. CRV එක බලමු. CRV එකේ අපි කලින් ට්‍රේඩ් එකේ ප්‍රොෆිට් ගත්තා. මම අප ඔයාලට කිව්වා මේ chart එක මේ වගේ ලෙවල් එකකට ආවොත් මම කන්සිඩර් කරනවා කියලා. තව ටිකක් ඩ්‍රොප් වෙන්න ඕනේ මාකට් එක. රයිට්. තව ටිකක් ඩ්‍රොප් වුණොත් අපිට පුළුවන් අලුත් chart එක අලුත් එන්ට්‍රි එකකට කන්සිඩර් කරන්න. ඒ වගේම අපි බලමු යුනි එකෙත් මගේ එන්ට්‍රි එකක් තියෙනවා. එන්ට්‍රි එකකට වඩා එන්ට්‍රි එකටම ඇවිල්ලා chart එක අපහු හැප්පේ. නමුත් මේකතන හැදෙන මේ කන්සල්ටේෂන් එක හොඳ හෙල්ති කන්සල්ටේෂන් එකක්. රයිට්. බලන්නකෝ මේකත් තව චුට්ටක් මේ වගේ ඇවිල්ලා මෙහෙම බවුන්ස් වෙන්න තමයි වැඩි ප්‍රොබබිලිටි එකක් තියෙන්නේ. මෙහෙම ඩ්‍රොප් වෙන්න පුළුවන් තව එක ලෙග් එකක් වගේ. තව එක ලෙග් එකක් වගේ පල්ලෙහාට ඇවිල්ලා V shape recovery එකක් ගන්න පුළුවන්. නමුත් දැනට තියෙන තත්ත්වෙත් එක්ක මෙතනින්ම තව කැන්ඩල් දෙකක් වගේ හැදිලා මේක අප් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. රයිට්. ඉතින් මේ වගේ දේවල් ටිකක් තමයි දැනට මාකට් එකේ තියෙන්නේ. මේ ඔයාලට මට කියන්න ඕනේ හදිස්සි වෙලා එන්ට්‍රීස් ගන්න එපා. බලන්න බිට්කොයින් එක තියෙන මාකට් টොප් එකේ. බිට්කොයින් එක ගොඩාක් වෙලාවට මෙතන ට්‍රැප් එකක් බෙයා ට්‍රැප් එකක් දෙන්න තියෙන ඉඩකඩ වැඩි. රයිට්. ඔයාලට මේක ක්ලියර් නෑ නේද? බෙයා ට්‍රැප් එකක් දෙන්න තියෙන ඉඩකඩ වැඩි. රයිට්. මේක මේ මාකට් එක තව පොඩ්ඩක් කන්සල්ටේෂන් එකක් මෙහෙම ගිහිල්ලා මෙහෙම ඇවිල්ලා එකපාරට මේ හැටියට වික් කරන්න ඉඩ තියෙනවා. ඒ වික් කරන වෙලාවට ඕල්ඩ් කොයින් ගොඩාක් ඩ්‍රොප් එකකට යන්න ඉඩ තියෙනවා. රයිට්. ඔයාලට මේකේ මේ රිස්ක් එකක් දැනෙන්නේ නැති වෙයි සමහරට දැන්. ඒ කියන්නේ මාකට් එකේ එකම තැන එකම රේන්ජ් එක තියෙන හින්දා ඔයාලා දැන් බලන්න මේ රේන්ජ් එකේනේ තියෙන්නේ තාම මාකට් එක. දැන් සෑහෙන දවසක් මේ රේන්ජ් එකේනේ තියෙන්නේ. රයිට්. එතකොට ඔයාලට මේ මාකට් එකේ රිස්ක් එකක් දැනෙනවා අඩුයි. ඒ කියන්නේ වොලටයිල් ගතියක් නැහැනේ. නමුත් එකපාරට මේ මාකට් එක මෙහෙම පල්ලෙහාට ඩ්‍රොප් වෙගෙන ආවොත් අන්න ඔයාලට දැනෙනවා මේ මාකට් එකේ රිස්ක් එක කොච්චරක් තියෙනවද කියලා. ඒ ඩ්‍රොප් වෙන වෙලාවට තමයි ඔයාලට දැනෙන්නේ මාකට් එක කොච්චර රිස්ක් එකක් තියෙනවද. කියන්නේ සාමාන්‍යයෙන් බිට්කොයින් එක 10% වගේ ඩ්‍රොප් වෙනවා කියන්නේ ඕල්ඩ් කොයින් එකක් සාමාන්‍යයෙන් 30-40% විතර ඩ්‍රොප් වෙනවා. රයිට්. ඉතින් ඒ වගේ සිටුේෂන් වලට ෆේස් කරන්න වෙයි ඔයාලට කලබල වෙලා එන්ට්‍රීස් ප්ලේස් කරන්න ගියොත්. හින්දා මේ වෙලාවේ මගේ නම් අදහස හොඳට හිතලා ඔයාලා ට්‍රේඩ්ස් වලට එන්න වුණොත් තමයි හොඳ. ඒකට ගොඩක්ම හේතුව මේ US ගවර්න්මන්ට් එකත් එක්ක ඒ වගේම දැන් ඊශ්‍රායල් පලස්තීන යුද්ධෙත් ඒකත් මේ දවස්වල සීස්ෆයර් එකට යාලා කතා කරනවානේ. රයිට්. ඉතින් ඒ වගේ දේවල් එක්ක මේ ගෝල්ඩ් මාකට් එකෙත් සාමාන්‍යයෙන් ලොකු අප් මොමන්ට් එකක් ගිහිල්ලා තිනවා. රයිට්. ගෝල්ඩ් මාකට් එක බැලුවොත් එහෙම ගෝල්ඩ් මාකට් එක බලන්න මම හිතන්නේ 4000 වගේ
ඔව් 4000 වගේ රේන්ජ් එක තියෙන්නේ රයිට්. මේ ඉතින් මේකෙත් ඔය දැන් ඊශ්‍රායල් පලස්තීනයේ ප්‍රශ්නේ විසඳුනොත් මේකෙත් ප්‍රයිස් එක ගොඩාක් දුරට ඩ්‍රොප් වෙන්න ඉඩ තියෙනවා. රයිට්. මේ ප්‍රශ්නේ ගොඩාක් දුරට විසඳුනොත් මේ ගෝල්ඩ් වලත් ප්‍රයිස් එක ගොඩාක් දුරට ඩ්‍රොප් වෙන්න ඉඩ තියෙනවා. රයිට්. ඒ කියන්නේ මේ පැරබොලික් මූව්මන්ට් එකක් යන්නේ බලන්න. පැරබොලික් මූව්මන්ට් එකක් යන්නේ ගෝල්ඩ්. ඉතින් මේක ඩ්‍රොප් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. රයිට්. එහෙම වුණොත් ක්‍රිප්ටෝ උනත් ඩවුන් ට්‍රෙන්ඩ් එකකට රිවර්සල් වෙන්න ඉඩකඩ වැඩි. රයිට්. ඉතින් මාකට් එකේ මේ වගේ සිටුේෂන් එකක් තියෙන්නේ. ඒකත් එක්ක මේ වෙලාවේ ලොකු ඔයාලා ගොඩක් ට්‍රේඩ් වලට කන්සිඩර් කරන්න එපා. ඉතින් BTC මේ වෙලාවේ ෂෝට් කරන්න හිතන්නත් එපා. ඒකට හේතුව දැන් ඔයාලා මෙතනින් ෂෝට් කරොත් බලන්නකෝ. ඔයාලට මේ හරියෙන් ෂෝට් කරොත් ඔයාලට සාමාන්‍යයෙන් 1,15,000 වගේ වෙනකොට මාකට් එකෙන් අයින් වෙන්න වෙනවනේ. මේ වගේ රේන්ජ් එකකදී half profit හෝ ගන්න වෙනවා. බලන්න ඉතින් 106ක වගේ ඩ්‍රොප් එකක් නෙන්නේ. ඒ කියන්නේ මේක 2x කරවුවත් 112ක ඩ්‍රොප් එකක් රයිට්. ඉතින් මේ වෙලාවේ කියන්නේ දැන් මැදින් මේ ට්‍රේඩ් එකට එල්ලෙනට වඩා ඔයාලට පුළුවන් තිබ්බා. හැබැයි මෙතන 1,26,000 රේන්ජ් එකෙන් ඔයාලට ෂෝට් කරන්න ඔපචුනිටි එකක් තිබ්බා. නමුත් එහෙම ලොකු ප්‍රොෆිට් එකක් බලාපොරොත්තු වෙන්න කරන්න අමාරුයි. රයිට්. ඒ වගේම තමයි BTC එක මෙතන මෙහෙම කන්සල්ටේෂන් එක ගිහිල්ලා මෙතනින් මාකට් එක අප් වුණොත් 1,34,000 35,000 කියන රේන්ජ් එකට මේ රේන්ජ් එකට අප් වුණොත් අනිවාර්යෙන් මම මේ BTC එක ෂෝට් කරන්න කන්සිඩර් කරනවා නෙමෙයි මම BTC එක ෂෝට් කරනවා. රයිට්. ඒ වගේ ලෙවල් එකකට આવොත් මම අනිවාර්යෙන් ෂෝට් කරනවා. දැනට මගේ ඔළුවේ තියෙන අයිඩියා එක BTC එක ගැන BTC එක ගැන තමයි එතන ගොඩක් කතා කරන්න තියෙන්නේ. මොකද මේ BTC එකත් එක්ක තමයි අනිත් chart ඔක්කොම move වෙන්නේ. ඉතින් ඒ හින්දා BTC එකේ මූව්මන්ට් එකත් එක්ක තමයි මාකට් එක ගැන ඔයාලට අයිඩියා එකක් ගන්න වෙන්නේ. රයිට්. ඉතින් මම මෙච්චර දවස් ප්‍රෙඩික්ට් කරපු දේවල් ඒ විදිහටම මාකට් එක වුණා. ඒ හින්දා මම ඔයාලට දැන්ටත් කියන්නේ කලබල වෙලා එන්ට්‍රිස් ගන්න එපා. එහෙම එන්ට්‍රිස් ප්ලේස් කරලා ඔයාලගේ කැපිටල් එක රිස්ක් කරගන්න එපා. රයිට්. ඒ කියන්නේ ඔයාලට මෙතන ඔපචුනිටි එකක් මිස් වුණා කියලා ඔයාලා දුක් වෙන්න එපා. රයිට්. ඒ කියන්නේ ඔයාලගේ කැපිටල් එක හැම වෙලේම සේෆ් තියෙනවනේ. ඔපචුනිටිස් මේ මාකට් එකේ හැම වෙලේම එනවා. නමුත් ඔයාලගේ කැපිටල් එක ලොස් කරගත්තොත් ඔයාලට ඒ හම්බෙන ඔපචුනිටි එකත් ගන්න වෙන්නේ නැහැ. රයිට්. ඒ හින්දා හොඳ ඔපචුනිටිස් එනකම් මාකට් එකේ ඉන්න. ඒ කියන්නේ ඔයාලට දවසට මට දවසට ට්‍රේඩ් එකක් ඕනෙමයි කියලා ට්‍රේඩ් හොය යන්න එපා කොයින්ස් වල. රයිට්. ට්‍රේඩ්ස් හොය යන්න එපා. එතකොට අපිට හම්බෙන හොඳම ඔපචුනිටි එක ගන්න බලාගෙන අපි මේ මාකට් එකේ රැඳෙන්න ඕනේ. එහෙම තමයි අපි මේ මාකට් එකේ සර්වයිව් කරන්න ඕනේ. රයිට්. ඉතින් මේ මාකට් එක තව දුරටත් මෙහෙම ඩ්‍රොප් වුණොත් අපි බලමු කොහොමද මේ මාකට් එකේ සර්වයිව් කරන්නේ. ඒක ඔයාලටත් ගොඩක් එක්ස්පීරියන්ස් එකක් වෙයි. ඒකට මට වීඩියෝස් සීරීස් එකක් දාන්න පුළුවන් වෙයි මාකට් එක ඩ්‍රොප් වෙනකොට අපි කොහොමද සර්වයිව් කරන්නේ සහ අපේ තින්කින් පැටර්න්ස් කොහොමද කියලා. ඉතින් කියන්නේ ක්‍රිප්ටෝ වලට අලුත් කවුරු හරි ඉන්නවා නම් ඒ දේවල් වලින් ගන්න පුළුවන් දේවල් ඔයාලා ගන්න. රයිට්. ගන්න පුළුවන් පොඩි සියුම් දේවල් ඔයාලා ගන්න උත්සාහ කරන්න. රයිට්. DOT එකේ ඇත්තටම මම ට්‍රේඩ් එකට එන්ටර් වුන්නේ නැහැ. බලමු. එන්ටර් වෙනවා නම් මම ඔයාලට පොඩි ස්ටේටස් එකක් හරි දාලා රීල් එකකින් හරි මම ඔයාලට එන්ට්‍රි පොයින්ට් එක දෙන්න. රයිට්. අපි බලමු. මම හිතනවා මේ වීඩියෝ එක ඉවරලා DOT ට්‍රේඩ් එකකට කන්සිඩර් කරන්න පුළුවන් වෙයි කියලා. හරි අපි ඒක බලමු. හරි එච්චරයි අදට කතා කරන්න තියෙන්නේ. මොනවා හරි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් මට කමෙන්ට් එකකින් දාන්න. ඒ වගේම මගේ ටෙලිග්‍රෑම් කන්ටැක්ට් නම්බර් එක දාලා තියෙනවා. ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ක්‍රිප්ටෝ සම්බන්ධව ඕන වෙලාවක මැසේජ් එකක් දාන්න මම රිප්ලයි කරනවා. හරි. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම සුබ දවසක්.